ආයුබෝවන් සැමට සෞභාග්‍යමත් සුබ දිනයක් වේවා. ළඟින සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මම ඔයාලට ඇඳුම් දෙක තුනක් මහන හැටි කියලා දෙන්නම්. අද මම කියලා දෙන්න හදන්නේ ඔයාලට කලිසමකට අඳින টොප් එකක් මහන හැටි. මෙතන රෙදි මීටර් 1.5ක් තියෙනවා මේකෙන් අත තමයි වැලමිට පන්නලා දිගට දාලා මේ දන හිසට චුට්ටක් පල්ලෙහාට එන්න මේක මම ඔයාලට කපන හැටිත් මහන හැටිත් කියලා දෙන්නම්. අවශ්‍ය මිමි ටික මම ඔයාලට මේකෙන් පෙන්නනවා. මහන තවමි මොස්තරෙත් මම ඇඳලා තියෙනවා. ඔයාලා මේක වීඩියෝ එක දාගන්න. අපි දැන් මේකේ අත උස පොඩ්ඩ අයින් කරගමු රෙද්දෙන්. ඇටපල්ල රෙද්දෙන් අත උස අයින් කරලා අපි ඊට පස්සේ ඊටු ටික ගමු টොප් එකේ උසට. টොප් එකේ උස අපි 39ක් දැම්මනේ. මෙතන උස තියෙනවා 40ක්. අපි මුලින්ම ගමු උරහිස ඉඳගෙන පපුවට උස. උරහිසේ ඉඳන් පපුවට උස 12.5. ඊට පස්සේ ඉන්නට උස 17ක්. ඊට පස්සේ උකුලට උස 5ක්. ඊට පස්සේ අපි යෝක් එක නැත්නම් උරහිස 7.5ක් පහළට ඇඳගමු. දැන් අපි රැගල් උස 8කට අරගෙන අඟල් භාගයක් 4 අත්කට ඇඳගන්න. ඊට පස්සේ අපි මෙතන කර 3කට අඳගමු. අඟල් 1.5ක් විතර පහළට බස්සලා මෙතන අඟලක් තියලා උරහිස ඇඳගමු. ඒ ප්‍රමාණයට ටික ඇඳගත්ත ටික පැහැදිලිනේ. අපි ඊළඟට මෙතන පිටිපස්සේ පළුවට විතරක් අපි ඩාට් එකක් දාමු. අපි ඉස්සරහට දාන්නේ නැහැ. පස්සට මාක් කරගන්න මේ විදියට. දැන් මේ පළුව ඊට පස්සේ පළුවේ අපි ඒකේ අත්කට කැපුවේ පාට් එකටත් එක්කනේ. අපි මෙතනින් මේක අඟලක් අත්කට කපාගමු පිටිපස්සේ පළුව. ඊට පස්සේ අපි දැන් මැනගත්තනේ පපුවට උස ඉන උස. ඊට පස්සේ දැන් අපේ පපුව 43යි 10යි 3 කාලකට අතරින් ඊපස්සේ ඉන 40යි ඒකෙන් කාල 10යි. අපි ඒකට මැහුම් ආසි තියාගමු 1.5. මෙතන පපුවට අඟලක් තියාගමු. ඊට පස්සේ උකුල 45යි මාරක්. ඊළඟටත් අපි 1.5 තියාගෙන දැන් අපි මේක මෙහෙම යා කරගමු.
ඒතර අත්කට තියෙනවා 18ක්. එහෙනම් මැනලා බලන්න මෙතනින් 18ක් අපිට එනවද කියලා. එතෙන්ටත් අපි අඟලක් විතර තියලා අත්කට මැනගෙන අපි මෙහිමම මේක විහාට මෙහිට ඇඳගමු. අපි මේක දැන් ඕපන් එකක් තියන්න ඕනනේ. අපි ඕපන් එක සාමාන්‍යයෙන් ඉඳන් උකුලට අඟල් 5ක් තියෙනවනේ. ඒ අඟල් 5 ප්‍රමාණයට අපි උකුලට ඕපන් එක තියාගමු. කැමති කෙනෙක් ඉන්නවනම් ඉන හරියනොත් ඕපන් කරගන්න පුළුවන්. ඊපස්සේ දැන් මේක අපි කපා ගමු. කර චුට්ටක් අඟලක් විතර උස්සගමු. පැත්තේ ඩාට් එක දාගන්න. රෙදි මීටර් 1.5 60 පළල. දැන් මේක අපි උකුල ප්‍රමාණයට කට් මාක් එක දාගමු. අපි මේ පිළිපස්ස පළල කට ටිකක් කපා ගමු. ඊට පස්සේ අපි මේකේ 12 මාරක් පපුවට උස තියලානේ. ඒක මාක් කරලා මෙතනින් ඩාට් එක මාක් කරගමු. ඇත්තේ ඩාට් එක. මේක අපි කර කපා ගමු. මේකටත් වී කරක් දාන්නේ. කර උස දැම්මේ අතකට. කර පොඩ්ඩක් අපි හැඩ කරලා කපා ගමු. අපි දැන් අත කපමු. අත 9ක් තියෙනවනේ. 18යි 18න් බාගේ 9යි. අත උස 16යි. අක්කට 7යි. අත යටට 10 මාර. අපි මේක පැහැදිලි නේද මේ අත? මෙන්න මෙහෙම තමයි අත. දැන් අපි මේක මෙතනින් අඟල් භාගයක් අරගෙන මේ පැත්තට භාගයක් පහත් කරගමු.
තාත්තා අප කපන හැටි ඔයාලට කියන්නේ නැත්තේ. වාසේ තියලා අත කපා ගන්න. දැන් මේ කරපටිය කපා ගන්න. කරපටිය මේ ආකාරයට කපාගෙන අපිට මේක මෙහෙම උඩට තියලා මහ ගන්නත් පුළුවන්. යෝග් එකක් වගේ මෙහෙම ලස්සනට උඩට තියලා මෙතෙන්ට අපි මෙහෙම රේන්ද කෑල්ලක් වගේ අල්ලලා ලස්සනට යෝග් එකක් වගේ උඩට මහ ගන්න පුළුවන්. Rasa karpat kapal. Cukak kartaw jamur ke පිටිපස කරපටියත් මම යෝග් එකක් විදියට කපා ගත්තේ. අත චූට්ටක් උඩට පොඩ්ඩක් රැලි තියලා වගේ මහ ගන්න. සෑම දිනකටම ළඟ එන සුබ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. ඔයාලට මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, මට කමෙන්ට්ස් දෙන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි.